Hello and welcome everyone. 2026 අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා හැමෝටම විශ් කරනවා. එතකොට මේ වීඩියෝ එක මම ඔයාලට අරගෙන එන්නේ ඔයාලගේ 2026 අවුරුද්දේ ඔයාලගේ ගෝල් එකක්, ඔයාලා කැමතිම ගෝල් එකක් කොහොමද අචීව් කරගන්න කියන එකට ඇක්ෂන් ප්ලෑන් එකත් එක්ක ගයිඩන්ස් එකක් දෙන්න. හරි. අපි වැඩිය කතා නැතුව බලමු කොහොමද මේක කරන්න කියලා. මොකද අපි සාමාන්‍යයෙන් හැමෝම කරනවා වගේ හැපි නිව් ඉයර් කියලා විශ් කරනවට වැඩිය දෙයක් මම ඔයාලට මේ අවුරුද්දේදී දෙන්න තමයි මේ වීඩියෝ එක අරගෙන එන්නේ. හරි. මෙතනදී මුලින්ම මේක ස්ටෙප් බයි ස්ටෙප් මම මේකේ මේ ඩොකියුමන්ට් එකක් විදිහට මෙන්ෂන් කරලා තියෙනවා. මුලින්ම ඔයා කරන්න ඕනේ දේ තමයි ඔයාගේ ගෝල් එක මොකක්ද කියන එක මෙන්ෂන් කරගන්න එක. මම මෙතනදී ඒකට එක්සාම්පල්ස් 3ක් අරගෙන තියෙනවා. පළවෙනි එක්සාම්පල් එක තමයි ස්මාර්ට් ෆෝන් එකක්. ඒක iPhone එකක් කියලා හිතමුකෝ. එතකොට මම iPhone එකක් මෙන්ෂන් කරලා තියෙනවා. මේක ඔයාගේ ගෝල් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. සමහර ලාවට ඔයාට iPhone එකක් වෙනුවට වෙන මොන හරි ජුවලරි එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බයික් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ. ඊට පස්සේ මම තව එකක් මෙතන මෙන්ෂන් කරලා තියෙනවා ලැප්ටොප් එකක්. මේක අපිට හොඳ performance තියෙන ලැප්ටොප් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගේමින් ලැප්ටොප් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් MacBook එකක් වෙන්න පුළුවන්. ඒ වගේ. එහෙමත් නැත්නම් තව ගෝල් එකක්, වෙහිකල් එකක්, කාර් එකක්. ඒතර ඒ වගේ ඔයාගේ ගෝල් එකට අනුව ඔයාට ඕනි මොකක්ද කියන එක මෙන්ෂන් කරගන්න. හරි. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ගොඩක් ගෝල් අචීව්මන්ට් වලදී කරන්නේ මේ විදිහට ඕනි දේ මෙන්ෂන් කරගන්නවා. ඊට පස්සේ අපි විෂන් බෝඩ් එකක් හදලා ඒක බිත්ති අලවලා මේක ලැබුණා කියලා හිතාගෙන ඒ වගේ දේවල් අපිට ගොඩක්ම දකින්න තියෙන්නේ. හැබැයි මම ඔයාලට එක්ස්ප්ලেইন කරන දේ ඊට වැඩිය වෙනස් දෙයක්. මේක ඔයාලට කොහොමද ලොජිකලි මේ දේවල් ලබා ගන්න කියන එක ඇක්ෂන් ප්ලෑන් එකක් එක්ක කියනවා. ඒක නිසා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මේක මම නිකම්ම නිකන් මේක අපිට ලැබෙනවා කියන තැන ඉඳගෙන නෙමෙයි කොහොමද කරන්න කියන එක පැහැදිලි කරලා දෙන්න හදන්නේ. ඒක නිසා වීඩියෝ එක ඉවර වෙනකන් දිගටම බලන්න කියලා හැමෝටම ඉන්වයිට් කරනවා. හරි. ඊගාවට ඔයා කරන්න ඕනේ දේ තමයි මේකේ මේ ඔයා අචීව් කරන්න යන ගෝල් එකේ ප්‍රයිස් එක මොකක්ද කියන එක හරියට මෙන්ෂන් කරගන්න දැන්ට තියෙන මාකට් ප්‍රයිස් එකත් එක්ක. හරි. දැන් මෙතන මම ගත්තොත් මේ ෆෝන් එක iPhone එක ගත්තොත් ඒකේ මම what is the price of this item කියන එක LKR 150,000 එක රුපියල් ලක්ෂ එකමාරක් කියලා මෙන්ෂන් කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී high performance laptop එකක් ලක්ෂ දෙකමාරක් කියලා මෙන්ෂන් කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ කා එක මොඩල් කා එක මේක කෝටි එකමාරක් එහෙම නැත්නම් 15 මිලියන් කියලා මම මෙන්ෂන් කරලා තියෙනවා. හරි. දැන් මේක ගන්න නම් ඊළඟට අපිට තියෙන්න ඕනේ දේ තමයි සල්ලි තියෙන්න ඕනේනේ. ඒක ගන්න අනිවාර්යයෙන්ම අපිට සල්ලි තියෙන්න ඕනේ. සල්ලි දීලා මේක ගන්න වෙන්නේ. ඒකට කොහොමද පාත් එක හදාගන්න කියන එක අපි ඊළඟ ස්ටෙප් එකේදී බලමු. හරි. මේකට වැදගත් වෙන ටේබල් එකක් මම මෙතන ඇඩ් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකෙන් පස්සේ මෙන්න මේ ටේබල් එකේ print out කිහිපයක් අරගෙන. සාමාන්‍යයෙන් මම රෙකමන්ඩ් කරන්නේ සතියක් එහෙම නැත්නම් සති දෙකකට අවශ්‍ය print out එකක් අරගෙන ෆොටෝකොපි ගහ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ ටේබල් එක මැනුවලි ක්‍රියේට් කරගන්න පුළුවන් ෆූට් රූල් එකක් පෙන් එකක් යූස් කරලා. එතකොට මේකේ රෝස් අපිට 25ක් තියෙනවා ටයිටල් රෝ එකත් එක්ක. කොලම්ස් 3ක් තියෙනවා. ෆස්ට් එකේ තියෙන ටයිම් එක, දවස් ටයිම් එක මම මෙතන අපි සාමාන්‍යයෙන් get up ටයිම් එක නැගිටින අවදි වෙන වෙලාව උදේ 4 කියලා දාලා මෙතනින් පටන් අරගෙන තියෙන්නේ. ඊළඟට මෙතන කැටගරි කියලා එකක් තියෙනවා. මෙතන ටාස්ක් කියලා එකක් තියෙනවා. මේ දේවල් මේ විදිහටම කරන්න. මොනවා හරි ඩවුට් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් අපිත් එක්ක ඩිස්කස් කරන්න. හරි. මෙතන මේ ටයිම් එක මම පැයෙන් පැය මෙතන මෙන්ෂන් කරලා තියෙන්නේ. 4 ඉඳන් 5 වෙනකම් වෙනකම් උදේ 4 ඉඳන් උදේ 5 වෙනකම්. 5 ඉඳන් 6 වෙනකම්. මේ විදිහට පැයෙන් පැය මෙන්ෂන් කරලා තියෙන්නේ. මේක ෆිල් කරන්න ඕනි විදිහත් මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. මේකට ඔයාලට තියෙන්න ඕනි අනිත් දේ තමයි පාට තුනකින් පෑන් තුනක්. බ්ලූ කලර් එකෙන්, ග්‍රීන් කලර් එකෙන්, රෙඩ් කලර් එකෙන්. දැන් අපි මේකේ ෆිල් කරන්න හදන්නේ බ්ලූ කලර් එකෙන් important task, green කලර් එකෙන් neutral. එහෙම නැත්නම් balance task, red කලර් එකෙන් time waste task. මේක හරියට කරන්න especially මතක තියාගන්න මේක ෆිල් කරද්දී මේ අදාළ පැයක ඔයා මේ දේ මේ especially important task එකක් විදිහට ඒක මෙන්ෂන් කරන්න විනාඩි 30කට වඩා ඒ දේ කම්ප්ලීට් වෙලා තියෙන්න ඕනේ. ඊට අඩුවෙන් තියෙනවා නම් ඒක ඉම්පෝටන්ට් ටාස්ක් එකක් විදිහට මෙන්ෂන් කරන්න එපා. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් මම මෙතන මේක ෆිල් කරපු එක්සැම්පල් එකකුත් දාලා තියෙනවා. අපි හිතමු දේ 4 ඉඳන් 5 වෙනකම් 5 am වෙනකම් අපි දවස ප්ලෑන් කරනවා. අද දවසේ මම මේ දේවල් ටික කරන්න කියලා. ඒක අපිට කන්සිඩර් කරන්න පුළුවන් ඉම්පෝටන්ට් ටාස්ක් එකක් විදිහට. හැබැයි ඔයා සම්පූර්ණ
පැය ගත්තොත් ඒ පැයෙන් විනාඩි 30කට වඩා මේ ටාස්ක් එක කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක ඉම්පෝර්ටන්ට් ටාස්ක් එකක් විදිහට මෙන්ෂන් කරන්න එපා. මොකද ඔයා විනාඩි 10ක් දවස ප්ලෑන් කරලා ඉතිරි වෙලාවේ සෝෂල් මීඩියා වල හිටියනම් ඒක ඉම්පෝර්ටන්ට් ටාස්ක් එකක් වෙන්නේ නැහැ. ඒක නිසා ඒක හරියට කරන්න. හරි. එතකොට දැන් මෙතන මම රෙඩ් කලර් එකෙන් දාලා තියෙනවා 5am 6am time මෙතන තියෙන වගේ ටයිම් වේස්ට් ටාස්ක් එකක් විදියට අපි සෝෂල් මීඩියා වල නිකම්ම කිසිම තේරුමක් නැතුව ගොසිප් බල බල එහෙම නැත්නම් කවුරු හරි අපු මෙසේජ් එකක් කියව කියව ඉන්නවා නම් ඒ වගේ එකක් අපිට ගන්න පුළුවන් ටයිම් වේස්ට් විදියට. ඒතර මේක සෝෂල් මීඩියාම වෙන්න ඕනේ නැහැ. සමහරලාට අපි හිතමු අපි කිසිම වැඩක් නැතුව මිස් වෙච්ච කෙනෙක් ගැන හිත ඉන්නවා. එහෙම නැත්නම් කිසිම තේරුමක් නැතුව මොනවද අද කරන්නේ ඒ වගේ දෙයක් හිත ඉන්නවා. ඒකට ඒකත් අපිට ඇඩ් කරන්න වෙන ටයිම් වේස්ට් කියන කැටගරි එකට. ඒතර ඒ ටයිම් වේස්ට් කැටගරිස් අපි ඇඩ් කරන්නේ රතු පාටින්. ඊළඟට මෙතන තියෙනවා නියුට්‍රල් එහෙම නැත්නම් බැලන්ස්ඩ් කියලා. සාමාන්‍යයෙන් මෙතන මම බැලන්ස්ඩ් එහෙම නැත්නම් නියුට්‍රල් කියලා අරගෙන තියෙන්නේ අපි දවසේ කරන්න ඕනි වැදගත් කමක් කියලා කියන්නත් බැරි වේස්ට්ඩුත් නැති දේවල්. ඒ කියන්නේ අපි එක්සැම්පල් එකක් විදිහට ගමු බ්‍රෙක්ෆාස්ට් ගන්නවා කියන එක ඒක වැදගත් තමයි. ඒ වුණාට අපි ටාගට් එක අචීව් කරන්න එච්චරම ඒකේ ඉෆෙක්ට් එකක් නැති නිසා ඒ වගේම නියුට්‍රල් විදිහට දාන්න. ඊට පස්සේ ආයෙත් මෙතන දාලා තියෙනවා මම ස්ලීප් ටයිම් එක. ස්ලීප් ටයිම් එකක් දාන්න නියුට්‍රල් විදියට. මොකද ඒ කියන්නේ මේ වගේ දේවල් නොකර ඉන්න කියන එක නෙමෙයි. ස්ලීප් කරන එක අපි අනිවාර්යෙන් කරන්න ඕනි. හැබැයි ඒක අපේ ටාගට් එකක් අචීව් කරන්න දෙයක් ලැබෙන්නේ නැති නිසා ඩිරෙක්ට් ලැබෙන්නේ නැති නිසා ඒක රිලැක්සේෂන් එකට වගේ වෙන දෙයක් නිසා ඒක අපි නියුට්‍රල් කියලා දාන්නේ. එතකොට ඒක අපිට මේකේ මෙන්ෂන් කරගන්න ඕන නිසා අපි ග්‍රීන් කලර් එකෙන් දාන්නේ. හරි. එතකොට දැන් මෙතනදිත් මෙහෙමයි මේකේ මම මෙන්ෂන් කරලා තියෙනවා 10න් රෑ 10ට බෙඩ් එකට ඒ කියන්නේ ස්ලීප් ටයිම් එක රෑ 10 ඉඳන් උදේ 4 වෙනකන් කියලා. ඒකත් ස්පෙෂලි අමතක තියාගන්න. ඔයා උදේ රෑ 10ට බෙඩ් එකට ගිහිල්ලා 10 ඉඳන් 12 වෙනකන් සෝෂල් මීඩියා වල ඉන්නව නම් කිසිම තේරුමක් නැතුව එතකොට එතන ස්ලීප් කියලා අපිට නියුට්‍රල් එකට දාන්න බෑ. ඒ අවර්ස් දෙකත් ඔයාලට ගන්න වෙන්නේ ටයිම් වේස්ට් අවර් දෙකක් විදිහට. එහෙම නැත්නම් 10 ඉඳන් 12 වෙනකන් ස්ලීප් කරලා ඊට පස්සේ ආයෙත් රෑ 12ට ගිහිල්ලා 1 වෙනකන් සෝෂල් මීඩියා වල ඉන්න ඕනේ. එතකොට ඒකත් ටයිම් වේස්ට් විදිහට. අන්නේ විදිහට ඔයා බලන්න කොහොමද ඔයාගේ දවසේ ටයිම් ටේබල් එක ස්පෙන්ඩ් වෙන්නේ කියලා. ඒකට මෙතන මේ ටික මම බ්ලැන්ක් තියලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් කැම්පස් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයා ලෙක්චර් එකකට පාටිසිපේට් වෙනවා කියලා කියන්නේ ඒක ඉම්පෝටන්ට් ටාස්ක් එකක්. ඒකට ඒක බ්ලූ කලර් එකෙන් දාන්න වෙන්නේ. ඒත් එක්ක මොන හරි අසයින්මන්ට් එකක් කම්ප්ලීට් කරන එකක්. එහෙම නැත්නම් යාළුවෙකුට කුප්පියක් දාන එකක්. එහෙම නැත්නම් යාළුවෙක්ගෙන් දෙයක් අහගන්න එකක්. ඒ වගේ දේවල් ඉම්පෝටන්ට් ටාස්ක්. ස්පෙෂලි ඔයා ඉම්පෝටන්ට් ටාස්ක් ටික මේකේ හරියට මෙන්ෂන් කරගන්න. ඒකත් මෙහෙමයි විනාඩි 30කට වැඩිය ඉම්පෝටන්ට් ටාස්ක් එකක් කම්ප්ලීට් කරොත් විතරක් ඒක ඉම්පෝටන්ට් කියලා දාන්න. එහෙම නැත්නම් ඒක අපිට ඇඩ් කරන්න වෙන්නේ ටයිම් වේස්ට් කියන කැටගරි එකට. ඊට පස්සේ අපි දවසේ කරන්න ඕනේ දේවල් ටිකක් තියෙනවානේ. වොෂ්රූම් එකට යන එක, ඒත් එක්කම අපි ඩිනර් එක ගන්න එක, ලන්ච් එක ගන්න එක, ඒත් එක්කම බ්‍රෙක්ෆාස්ට් එක ගන්න එක, ඒවා අපිට දවසේ කරන්න ඕනේ දේවල්. එතකොට ඒක අපිට මගහරින්න බෑ. ඒ වගේ දේවල් නියුට්‍රල් කියන කැටගරි එකට දාන්න. මොකද ඒ දේවල් ටයිම් වේස්ට් නෙවෙයි. හැබැයි අපි ටාගට් එකට අචීව් කරන්නත් ඒ වගේ දේවල් අපිට යූස් කරන්න බෑ. එතකොට ඒවා අපි අනිවාර්යයෙන්ම අපි ස්පෙන්ඩ් කරන්න ඕනේ දේවල් නිසා ඒක නියුට්‍රල් කියන එකට කැටගරි එකට දාන්න. හරි. මේක හරියට හොනස්ලි ඒ කියන්නේ ඔයා ගැන අවංකව ඔයා වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන අයිඩියා එකක් අරගෙන සතියක් එහෙම නැත්නම් සති දෙකක් මේක කම්ප්ලීට් කරන්න. හරි. ඒක තමයි ඊළඟ ස්ටෙප් එක. මේක හරියටම කම්ප්ලීට් කරන්න. ස්පෙෂලි මතක තියාගන්න දැන් මේ අපි කරන්න යන වැඩේට මොනම වෙලාවකවත් ඔයාගේ මේ ඉම්පෝටන්ට් ටාස්ක් නිල් පාටින් දාන ටයිම් එක ස්පෙන්ඩ් කරන්න එපා. ඒක ඉම්පෝටන්ට් ඒවා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මොකද මම මේ කරන්නේ ටාගට් එක අචීව් කරන්න කියලා දෙන්න හදන්නේ. ඔයාගේ මේ ටයිම් වේස්ට් ටාස්ක් ටයිම් වේස්ට් කියන කැටගරි එකේ තියෙන ඒවායින් කොහොමද ඔයාගේ ටාගට් එක අචීව් කරන්න කියලා පෙන්වන්න හදන්නේ. ඒකට ඔයාගේ ඉම්පෝටන්ට් ටාස්ක් වලට මේකේ කිසිම ඉෂුව එකක් වෙන්නේ නැහැ. ඔයා ලෙක්චර්ස් යන ටයිම් එකේ ඒත් එක්කම අසයින්මන්ට් එකක් කරන්න තියෙන ටයිම් එක, ඔයාට පාඩම් කරන්න තියෙන ටයිම් එක ඒක අනිවාර්යයෙන්ම මේ විදිහට යූස් කරන්න. මම කියන්නේ මොකද්ද කියන කොට තව ටිකක් පැහැදිලි කරද්දී ඉස්සරහදී තේරුම් ගන්න පුළුවන්. හරි. ඊගාවට ඔයාට කරන්න තියෙන දැන් ඔයාට මෙතනම පේනවා මේකේ ටයිම් වේස්ට් අවර්ස් 4ක් තියෙනවා. එතකොට දැන් අපි ගත්තොත් අපි හිතමු කැම්පස් එකේ ලෙක්චර් එක ඉවර වෙලා කිසිම වැඩක් නැතුව කිසිම වැඩ කරන්න දේවල් කතා කර කර අපි පැය දෙකක් කැම්පස් එකේ ඉන්නවා නම් ඒකත් ටයිම් වේස්ට්. ඉගෙන ගන්න දෙයක්, දවසේ උගන්නපු දෙයක්, යාළුවෙක්ගෙන් අහගන්න දෙයක්, ඒ වගේ දෙයක් ඉම්පෝටන්ට් විදිහට ගන්න පුළුවන්. එතකොට අන්නේ විදිහට ඔයා අඳුර ගන්න ඔයාට ටයිම් වේස්ට් අවර්ස් කීයක් තියෙනවද කියන එක. දැන් මෙතනදී මෙහෙමද අපි හිතමු අපි කවුරු හරි කෙනෙක් 10ට බෙඩ් එකට ගිහිල්ලා රෑ 12 ඉඳන් 2 වෙනකන් සෝෂල් මීඩියා ඉන්නවා නම් එතෙන්දී ඔයාලට කරන්න පුළුවන්. මොකද මේ වෙලාවේ අපිට ඉම්පෝටන්ට් ටාස්ක් එකක් කරන්න බෑනේ. ඒක ඔයාලට පුළුවන්
ඒ ටයිම් එක ස්ලීප් ටයිම් එක විදිහට ඇඩ් කරගන්න මේක බැලන්ස් කරගන්න පුළුවන් අපි අර IT වල ඉගෙන ගන්න ඩිෆ්‍රැග්මන්ට් වගේ දෙයක් මෙතනදී කරන්න පුළුවන්. එතකොට ඔයා අනිවාර්යයෙන්ම ස්ලීප් ටයිම් එක සාමාන්‍යයෙන් අපි ස්ලීප් ටයිම් එක පැය 6ක්වත් තියාගන්න ඕනේ අපේ දවසේ අනිත් වැඩ ටික හරියට කරගන්න ඕනේ නම් ඒක නිසා ඒක මුලින්ම හරියට ටයිම් ෂෙඩියුල් එකක් හදාගන්න 10 ඉඳන් උදේ 4 වෙනකන්ද නැත්නම් රෑ 12 ඉඳන් උදේ 6 වෙනකන්ද ඒක ඔයාට කන්වීනියන්ට් විදිහට ඒක හදාගන්න ස්ලීප් ටයිම් එක ඒත් එක්කම ඔයාගේ මම කලින් කිව්වා වගේ බ්‍රේක්ෆාස්ට් එකට ඒත් එක්කම වොෂ් එකක් දාගන්න ඒම ටයිම් ටික හරියට මෙන්ෂන් කරගන්න හරි ඊට පස්සේ ඊළඟ ටාස්ක් එක තමයි මම කලින් කිව්වා වගේ රෙඩ් ටයිම් එක කියන්නේ ටයිම් වේස්ට් වලින් ඔයා වැඩකට නැති ඒ කියන්නේ ඔයා දවසේ වේස්ට් කරන ටයිම් එකෙන් පැය දෙකක් අයිඩෙන්ටිෆයි කරගන්න. ඒක අපි හිතමු දවල් පුරුදු වෙලා ඉන්නවා හවස 7 ඉඳන් 10 වෙනකන් සෝෂල් මීඩියා බ්‍රවුස් කර කර ඉන්න කියලා. එතකොට ඒ ටයිම් එක ඔයා වෙනම මෙන්ෂන් කරගන්න. අපි ගත්තොත් මෙතෙන්දී අපිට මේකේ විදිහට කන්සිඩර් කරන්න පුළුවන් හවස 7 ඉඳන් 9 වෙනකන් කියන ටයිම් එක. හරි. හරි. ඒකෙදිත් මම මේ විදිහට පැටර්න් එකක් අඳුරගන්න කියලා කිව්වේ ඒ පැය දෙක වාට හැමදාම යූස් කරන්න පුළුවන් වෙන පැය දෙකක් වෙන්නත් ඕනි මේ අපි කියන වැඩේ හරියට කරන්න. ඒක නිසා මේකෙදි මම ඔයාලට සතියක් දෙකක් මේක මේ විදිහට ෆිල් කරන්න කියලා කිව්වා පැටර්න් එක අඳුර ගන්න ඕනේ. නිසා ඒක නිසා ඔයා බේස් කරන ටයිම් එකෙන් පැය දෙකක් වෙන් කරන්න මේකට මේ අපි කරන්න යන වැඩේට. මොකද එතකොට ඔයාලට කාලේ කිසිම නාස්ති වීමක් වෙන්නේ නැහැ. ඔයාගේ වැදගත් වැඩවලට තියෙන කාලයට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා බේස් කරන ටයිම් එකෙන් තමයි පැය දෙකක් අපි කැප්චර් කරගන්නේ. හරි පැය දෙකයි. මේක තියෙනවා ඒක අයිඩෙන්ටිෆයි කරගන්න කියලා. ඒ කියන්නේ අපි ප්‍රොඩක්ටිව් ටයිම් එකකට කන්වර්ට් කරන්න හදන්නේ. ඊට පස්සේ ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාට දැනට තියෙන බෙස්ට් ස්කිල් එකක් අයිඩෙන්ටිෆයි කරගන්න ඕනි ඩිජිටලි සෙල් කරන්න පුළුවන් විදියෙන්. මම ඒකත් ඔයාලට පැහැදිලි කරන්න ඩිජිටලි සෙල් කරන්න පුළුවන් වෙන විදිය කියන්නේ ඇයි කියලා. මොකද ඩිජිටලි සෙල් කරනවා කියලා කියන්නේ ඔයාලට එතකොට ඒ ටයිම් එක විතරයි යන්නේ. අමතර ටයිම් එකක් යන්නේ නැහැ. එක්සැම්පල් එකක් විදියට ගත්තොත් අපි හිතමු ඔයාලට ග්‍රැෆික් ඩිසයිනින් පුළුවන් කියලා. ඒක ඔයාලට ඩිජිටලි සෙල් කරන්න පුළුවන් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක. ඒ වගේ එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මොනවා හරි සබ්ජෙක්ට් එකක් ටීච් කරන්න පුළුවන්. ICT වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මැතමැටික්ස් වෙන්න පුළුවන්. ඔයාගේ එක්ස්පර්ට් ඒරියා එක සබ්ජෙක්ට් එකක් ඔන්ලයින් ටීච් කරන්න පුළුවන් නම් අන්න ඒකත් ස්කිල් එකක්. ඒ වගේ ඔයාට තියෙන ස්කිල් එක මොකක්ද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න. ඊළඟට වැදගත් දේ තමයි identify how much you can earn per day by applying the above skill. ඔයාට මෙන්න මේ ස්කිල් එක ඇප්ලයි කරොත් දවසට කීයක් earn කරන්න පුළුවන්ද? දවසට කියලා කියන්නේ අර පැය දෙක වැඩ කරනවා. අපි එක්සැම්පල් එකක් විදිහට මම මෙතනදී එක කැටගරියක් ගන්නම්. අපි හිතමු ICT ටීච් කරනවා කියලා. සාමාන්‍යයෙන් අන්ඩර් ග්‍රැජුවේට් කාලේදී ICT ක්ලාස් එකක් වගේ කරන්න ගියොත් එක ස්ටුඩන්ට් කෙනෙක්ගෙන් පැයකට රුපියල් 1000ක් වගේ ගන්න පුළුවන්. එතකොට එතනදී පැය දෙකක් ස්පෙන්ඩ් කරනවා කියලා කියන්නේ ඔයාට රුපියල් 2000ක් earn කරන්න. දැන් ග්‍රැෆික් ඩිසයිනින් වගේ ගත්තොත් සමහර ලාවට ඒක ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙබ් ඩෙවලොප්මන්ට් වගේ ගත්තොත් ඒක වැඩි වෙන්න පුළුවන්. එතකොට එතෙන්දී ඔයා හොයාගන්න ඔයාට තියෙන ස්කිල් දෙක තුනක් තියෙනවා නම් ඒකින් ඔයාට දැන්ට තියෙන ස්කිල් වලින් ඩිජිටලි සෙල් කරලා ඔන්ලයින් සෙල් කරලා වැඩිම ඉන්කම් එකකට යන්න පුළුවන් ස්කිල් එක මොකක්ද කියලා. හරි මම එක්සැම්පල් එකක් විදිහට ගන්නම් අර IT ටීචින් කියන එක. එතකොට අපිට ඒකෙදී පැය දෙකකට රුපියල් 2000 වගේ earn කරගන්න පුළුවන්. දැන් හරි මෙතන මම පුංචි කැල්කියුලේෂන් එකක් කරලා තියෙනවා අර ටාගට් එක අචීව් කරන්නේ කොහොමද කියන එක. මේක මොකද අපි කැල්කියුලේෂන් එකක් කරලා බලනකම් ඔයාලට මේක පැහැදිලි නෑ. ඒක නිසා තමයි මේක මම දාලා තියෙන්නේ. ස්කිල් එක මෙන්ෂන් කරලා තියෙනවා ඔන්ලයින් ICT ටීචින්. මේකදී ICT ටීචින්ම වෙන්න ඕනි නැහැ. ඔයාගේ ස්කිල් එක මොකක්ද කියන එක අයිඩෙන්ටිෆයි කරගන්න. මම මෙතන මෙන්ෂන් කරලා තියෙන්නේ ඔයාට මේක පැහැදිලි කරන්න ඕනි නිසා. හරි. එතකොට මෙතන එකෙන් අපිට ගන්න පුළුවන් ඩේලි ඉන්කම් එකක් රුපියල් 2000ක. හරි දැන් ඔයාලට මතක ඇති අපි අර මුලින්ම මෙන්ෂන් කරපු අපේ ගෝල් එක. අපි හිතමු රුපියල් 1,50,000ක ෆෝන් එකක් කියලා. එතකොට අපි බලමු මේ ස්කිල් එකෙන් අපිට මේක ගන්න දවස් කීයක් යනවද කියලා. හරි. එතකොට මේක ඇප්ලයි කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් දවසක 2000යි. මේක අපි දවස ගාන දිගට කන්ට්‍රිබියුට් කරොත් 1,50,000 2000න් බෙදුවම දවස් 75කින් ඔයාලට මේ ගෝල් එක අචීව් කරගන්න පුළුවන්. හරි. දැන් අපි හිතමු අපිට දවස් 5ක් බලන් ඉන්න බෑ කියලා. ඊළඟට අපි බලන්න ඕනේ මේක කොහොමද මල්ටිප්ලයි කරන්නේ කියලා. මෙතනදී අපි මල්ටිප්ලයි කරනවා කියලා කියන්නේ මේකේ ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් අපිට අවලි රේට් එක වැඩි කරන්න පුළුවන්. දැන් අපිට පැයකට ගන්න ගණන 2000 කරොත් අපිට මේක මල්ටිප්ලයි කරන්න පුළුවන්. ඒතකොට 2000 දෙගුණයක් කරනවා කියන්නේ මෙතන දවස් ගාන දවස් 30 ගාන කරන්න වෙනවා. ඒ වුණාට අපි දන්නවනේ සාමාන්‍ය අපිට එහෙම ප්‍රයිස් එක වැඩි කරන්න බෑනේ. සාමාන්‍ය රේට් එකක් තියෙනවනේ. අනිත් දේ තමයි ඔයාලට කරන්න පුළුවන් දේ
මේ පැය දෙක වෙනුවට පැය 4ක් ස්පෙන්ඩ් කරන්න පුළුවන්. ඒකට ඒකත් ඔයාලට ගැටලුවක් වෙන්න පුළුවන්. මොකද ඔයා ස්ටඩි කරන්න තියෙනවා, ඊළඟට කැම්පස් එකේ අසයින්මන්ට් තියෙනවා. ඒකට ඔයාලට මෙතනින් තව පැය දෙකක් ගන්නවා කියන එක ඉෂුව එකක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ පැය දෙක ඇතුළේ ඉඳන් කොහොමද මේක මල්ටිප්ලයි කරන්න පුළුවන් කියන එක ඊළඟට බලමු. ඔයාලට කරන්න පුළුවන් සිම්පල් දෙයක්. මෙතන එක ස්ටුඩන්ට් කෙනෙක් ගෙන්නේ අපි 2000ක් ගන්න. ඔයාලට පුළුවන් ඔයාගේ ස්කිල් එක හොයන්න තව ස්ටුඩන්ට්ස්ලා ඇඩ් කරගෙන 4000 කියන එකට යන්න පුළුවන්. එතකොට අන්නේ විදිහට ඔයාලට පුළුවන්. තව ග්‍රැෆික් ඩිසයිනින් කරනවා නම් ඒ ග්‍රැෆික් ඩිසයිනින් කරන දේ කොහොමද මල්ටිප්ලයි කරන්න පුළුවන් කියන එක ඔයාලට බලන්න. එහෙම නැත්නම් මොනවා හරි ඩිජිටල් කන්ටෙන්ට් අපි හිතමු එඩියුකේෂනල් වීඩියෝස් වගේ හදනවා කියලා. එතකොට මේ වගේ එකක් Udemy වගේ පබ්ලිෂ් කරලා කෝස් එකක් විදිහට එතනින් අපිට ප්‍රොඩක්ට් ගන්න වැඩි සෙල් කරලා වැඩි කරගන්න පුළුවන්. ඒකට අන්න ඒ වගේ මල්ටිප්ලයි කරනවා කියන අයිඩියා එකක් කරන්න පුළුවන් කියන අයිඩියා එක තියාගන්න. හරි. ඒතර මේ විදිහට කරලා පුළුවන් ඔයාලට මේ ටාගට් එක අචීව් කරගන්න. දැන් අපි එක්සැම්පල් එකක් ගත්තොත් මෙතනදී මේ දවස් 75ක් යන එක මේක 10 ගුණයකින් මල්ටිප්ලයි කරොත් දවස් 7න් අචීව් කරගන්න පුළුවන්. හරි. මේක මේ කියන තරම් ලේසි නැති වෙන්න පුළුවන්. මොකද ඔයාලට මේක එක දිගට කරන් මේ ටාගට් එක ඇචීව් කරනකම් මේක ප්‍රැක්ටිස් කරන්න ඕනි. හැබැයි මේ අවුරුද්දේ ඔයා ටාගට් එකක් තියාගත්තොත් අලුත් දෙයක් කරනවා කියලා ඔයාගේ බේස් කරන ටයිම් එකත් අඩු කරගෙන ඔයාගේ මොනවා හරි ටාගට් එකක් ඇචීව් කරගන්න එකටත් මේ ඔයාගේ පුරුදු ටික අපිට රීප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. හරි. දැන් ඒකට ඔයාලට ප්‍රශ්නයක් ඇති ෆෝන් එකක් නම් ගන්න පුළුවන් කාර් එකක් වගේ ගන්න කොහොමද කරන්න කියලා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ෆෝන් එක වගේ ෆෝන් එක 1,50,000යි කාර් එක 1,50,00,000යි. ඒ කියන්නේ ෆෝන් එක වගේ 100 ගුණයක්. දැන් ඒකට මේ ක්‍රමය ඇප්ලයි කරොත් කාර් එක ගන්නවට ස්පෙන්ඩ් වෙනවා දවස් 75ට 7,500ක්. හැබැයි අපි අර මල්ටිප්ලයි කරනවා කියලා ක්‍රමයක් ඉගෙන ගත්තනේ. එතකොට මේක ඔයාලට 100 ගුණයකින් මල්ටිප්ලයි කරන්න පුළුවන්. එක ළමයා නම් ඉන්නේ ළමයි 100ක් කරගත්තොත් අර දවස් 7,500 දවස් 75කට අඩු කරගන්න පුළුවන්. නැත්නම් 10 ගුණයක් කරගත්තොත් දවස් 750කට අඩු කරගන්න පුළුවන්. මේ මල්ටිප්ලයි කරන එක ගැන අපිට පස්සේ ඉගෙන ගන්න පුළුවන්. මුලින් ඔයා දන්න එක ස්කිල් එකක් සෙල් කරලා ඒක ක්ලයන්ට් කෙනෙකුට සෙල් කරලා ඉන්කම් එකක් ගන්න try කරන්න. ඊට පස්සේ ඔයාට මේකේ ඉන්ට්‍රස්ට් එක වැඩි වෙලා දිගටම කන්ටිනියු කරන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට වැදගත් දේ තමයි what skill එකක් නැත්නම් මොකද කරන්නේ? What if you have no skill? Use the 2 hours identified in step 1 to learn or improve a skill initially. What that skill එකක් නැත්නම් අර identify කරගන්නකෝ time waste පැය දෙක මුලින් ඔයාලට මොන හරි skill එකක් learn කරන්න spend කරන්න පුළුවන්. මොකද ඕනි තරම් tutorials තියෙනවා, resources තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඒ resource එකක් use කරලා මොන හරි දෙයක් learn කරන්න. web design නම් web design, එහෙම නැත්නම් graphic design, එහෙම නැත්නම් teach කරන්න ඔයාලට තව දේවල් ඉගෙන ගන්න ඕනි නම් ඕනි තරම් resources තියෙනවා. ඒ විදිහට ඔයාලට පුළුවන් learn කරන්න මුලින් මේ පැය දෙක use කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් earn කරන්න. especially මතක තියාගන්න දැන් මේකෙදි වැදගත්ම දේ තමයි මේ මම මෙතන sentence එකකින් දාලා තියෙනවා knowledge identifies the skill but persistence is the loop that ensures you show up every single day until the goal is met. දැන් මේක පටන් අරගෙන එක දවසක් කරලා වැඩක් නැහැ. මේක අනිවාර්යයෙන්ම persistence කියන දේ තියෙන්න ඕනි. ඒ කියන්නේ එක දිගට හැමදාම පැය දෙකක් මේ දේ කරනවා කියන persistence එක තිබුණොත් ඔයාලට පුළුවන් ඔයාගේ target එක achieve කරන්න. මේකෙදි දැන් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා ඔයා මේක තේරුම් ගත්තා නම් ඔයා මේ ටේබල් එක ෆිල් කරලා ඔයා සිලෙක්ට් කරගන්නපු පැය දෙක මොකක්ද? සෝෂල් මීඩියා යන පැය දෙකක්ද? එහෙම නැත්නම් ඔයා නිකම් ස්පෙන්ඩ් කරපු පැය දෙකක්ද? ඒක මෙන්ෂන් කරලා ඔයා අචීව් කරන්න යන ගෝල් එක මොකක්ද? ඒක කොහොමද කරන්න කියන එක කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ඒක තව කෙනෙකුට වැදගත් වෙන්නත් පුළුවන්. ඊට අමතරව ඔයා කමෙන්ට් එකක් දානවා කියලා කියන්නේ ඔයා මෙහෙම දෙයක් පටන් ගන්නවා කියන එකේ ෆස්ට් ස්ටෙප් එක තියලා තියෙන්නේ. ඒකට ඒක ඔයාට මොටිවේෂන් එකක් වෙන්න පුළුවන්. අන්තිමට මම මේකේ හැම මගේ ඊබුක් එක මෙන්ෂන් කරන සෙන්ටෙන්ස් එක මෙන්ෂන් කරලා තියෙනවා. මේක නැපොලියන් හිල්ගේ law of success කියන බුක් සීරීස් එකෙන් කැප්චර් කරගන්න එකක්. මම ගොඩක් ඉන්ට්‍රෙස්ට් sentence එකක් motivation quote එකක් the ladder of success is never crowded at the top. මේක සිංහල meaning එක ගත්තොත් සාර්ථකත්වයේ ඉනිමගේ ඉහළ. ඒ කියන්නේ මේ ladder එකේ උඩ කවදාවත් මිනිස්සුන්ගෙන් පිරෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ මේකෙන් කියන්නේ මේ වගේ ටාගට් එකක් අචීව් කරන්න ඔයාලට තියෙන්න ඕනේ හොඳ ඩිසිප්ලින් එකක්. එක දිගට වැඩක් කරගෙන යනවා කියන ඩිසිප්ලින් එක තියෙන්න ඕනේ. අනිත් එක බර්නින් ඩිසයර් එකක්. අපි මේ දේ අචීව් කරනවා කියන ඩිසයර් එක තියෙන්න ඕනේ. ඒතර
ඒ දේ සාමාන්‍යයෙන් ගත්තොත් 100ට සාමාන්‍යයෙන් අපි සොසයිටි එකක් කන්සිඩර් කරොත් තියෙන්නේ 100%කටත් අඩු ප්‍රමාණයක්. normally 100ට එකක් දෙකක් වගේ ප්‍රමාණයක්. එතකොට අන්න ඒ වගේ තමයි සක්සස් වෙන්නේ. ඒ කියන්නේ සක්සස් කියන ලඩ එකේ උඩට යන්නේ. මොකද ඒතකොට 100ට එකක් කියලා කියන්නේ ඒකේ টොප් එක ක්‍රවුඩ් වෙන්නේ නැහැ කියලා කියන්නේ. මේක වාට කරන්න හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. එක දෙයට වැඩ කරනවා කියන ඩිසිප්ලින් එක තියෙන්න ඕනේ. අනිත් එක තමයි ඔයාට හොඳ බර්නින් ඩිසයර් එකක් තියෙන්න ඕනි. එතකොට ඒ විදිහට වැඩ කරොත් ඔයාට ඔයාගේ අලුත් අවුරුද්ද සක්සස් කරගන්න පුළුවන්. ඔයාගේ ටයිම් වේස්ටඩ් අවර්ස් ගණන අඩු කරගෙන ඒ දේ වැදගත් දෙයකට යොමු කරලා ඔයාගේ ගෝල්ස් ඇචීව් කරගන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක ඔයාට ලැබෙන සැටිස්ෆැක්ෂන් එකත් එක්ක ඔයාට අන්තිමට අවුරුද්ද ඉවර වෙද්දී ඔයා ගොඩක් සක්සස්ෆුල් කෙනෙක් කියන එක ඔයාටම දැනෙන්න පටන් ගනී. හරි. මම ඔයාට නිව් ඉයර් එකේ පුංචි gift එකක් මේ දුන්නේ. මේ දේ ඔයාට ෆීල් වෙනවා නම් මේ විදිහට කරන්න පුළුවන් කියලා අනිවාර්යෙන්ම පටන් ගන්න. අදම පටන් ගන්න. එහෙමනම් ආයෙත් මම ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා විශ් කරනවා. ඔයාගේ এডুকেෂන් වල හැම දෙයක්ම සක්සස් වෙන්න කියලා විශ් කරනවා. මේ විශ් කරනට අමතරව මේ දුන්න gift එකක් ඔයා අනිවාර්යෙන්ම ප්‍රොපර් විදිහට යූස් කරලා ඔයාගේ ටාගට් ඇචීව් කරගන්න. එහෙමනම් හැමෝටම සුබ දවසක් සුබ අලුත් අවුරුද්දක්. Thank you very much.